මව්පියන් පැහැදීමට ගිය ගමන. එදා ඇයට ඇත්තටම මව්පියන් දැක බලා ගැනීමට හැකි වුණාද? පැනයක්. ඇත්තටම ඇයට හැකි වුණේ නැහැ. ලුම්බිනි සාල වනෝද්‍යානයේ ඒ මනරම් බවට වශීකృత වූ මායා මව්පිසව් සැබවින් මෙහි ගිමන් නිමුවා. එහිදී මේ මුළු තුන් ලෝක ධාතුම ඒකාලෝකමත් කරමින් දෙව් මිනිසුන්ගේ සාදුකාර මැද සිදුහත් බෝසතාණන් වහන්සේ සත් පියුමන් මතින් උත්පත්තිය ලැබුවා. ඒ වෙසක් පුර 15ක පොහොය දවසක. සිද්ධාර්ථ නමින් මේ කුමරුන් නම් දරුවා. කොණ්ඩඤ්ඤ බමුණා ප්‍රකාශ කළ අනාවැකි වලින් එදා සුදෝම් රජු කල්පලයට පත්ව මුළු රාජධානියටම රැකවල් දැම්මත් ඉතා ඉක්මනින් කුමරුට අවාහ විවාහ කටයුතු සූදානම් කළා. එහිදී කඩුණු ශිල්ප වලින් කෙළ පැමිණි ඔහුට සසර බන්ධනයේ සත්‍ය බව පසක් කරමින් බුදුවන ආත්මයේද සංසාර පතිනිය යශෝදරාව මුහුණ ගැසුණා. ඒ කෙසේ වෙතත් අවුරුදු 13ක විවාහ දිවිය නිමාව සනිටුහන් කරමින් සතර පෙර නිමිති දැකීමෙන් වූ බලවත් චින්ත සංතාපයට ලක් වූයේ ලෝක සත්වයා කෙරෙහි ඇති වූ මහානුකම්පාව නිසාමයි. එදා ඒ ගමනට යශෝදරාව නම් විදක්වත් එරෙහි වුණේ නැහැ. අවසානයේ සංසාර ගමනේ අවසන් පරිච්ඡේදයේ බව නිසගවලෝ සතුන්ට පසක් කරමින් එදා වෙසක් සඳෙලියේ අනෝමාගන්තර අස්තුබෝරුකමලදී ලෞතුරා බුද්ධත්වයට පත් වුණා. ඒ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ. එසේනම් අද දිනේදී වෙසක් පොහෝ දින ඒ උතුම් තෙමකුල සිහිපත් කරමින් පළමුව ශ්‍රී මහින්ද දහම් පාසලේ ආදරණීය සිසුනර අපට අවසරයි මෙසේ මිහින් වැටිලි සරණිය 2026 ඔබ හමුවේ මෙසේ දිගහරින්නට. එසේනම් ඔබ හමුවන මා අමායා කාලිනී නිවේදන කටයුතු කරමින් ඔබ හමුවන මා කේතක දුල්මි. ගෞරවනීය ආරාධිත පිරිසට ආරාධනා කරනවා එම මල්වට්ටි ඔබේ සුරතින් මල් ආසන මත තැන්පත් කරන්න. व्यापारे अधिपतितुमिय चंद्रामणि पुरमतिनियट नाइल समूह व्यापारे अधिपतितुमिय सोमलता रणसिंह मेतितुमिයට පාඨශාලාචාර්ය සංජීව මෙතිතුමාට පාඨශාලා ආචාර්යනී සංගුණී රණතුංග මෙතිනියට සුදර්ශනී මෙතිනියට සමුපකාර සංවර්ධන නිලධාරිනී සීතා වික්‍රමසිංහ මෙතිනියට ශ්‍රී මහින්ද දහම් පාසලේ ආචාර්ය නිලන්ත කුමාර ගුරු පියාණන්ට ශ්‍රී මහින්ද දහම් පාසලේ ආචාර්යනී चांदनी अबेसिक गुरु मैनियंट चमिंदर प्रदीप कुमार महताट श्रीलंका गुवन तोटपुळे आरक्षक निलधारी जनक प्रियदर्शन मेतितुमा महताट समान प्रियलाल महताट वेदिका समूह व्यापारे अधिपतितुमන්ට සනස කල්නාකාරී අනුෂා රාජපක්ෂ නැතිනට පිටියාලේ හાર્ඩ්වෙයාර් අධිපතිතුමාට සිසිර සවුන්ඩ් කේටරින් ආයතනයේ අධිපතිතුමාට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමන් ප්‍රියංක විජේසිංහ මහතාට නොයල් වික්‍රමතිලක මහතාට පෙර පාසල් ගුරුතුමියට වරකාපල තිරමුපලේ අධිපතිතුමාට සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත කුමාර මහතා වෙනුවෙන් මෙම ස්ථානයට පැමිණ සිටින නිර්මිනී මහත්මියට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා පොල්තෙල් පහන්සුළු දැරීමේ කටයුතු සමග
ඒ වගේම අප හා මෙම කර්තව්‍ය සමගින් සහභාගී වන ලෙස ශ්‍රී මහින්ද දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක ගිහාන් එක්තර සොයිරාටත් ආරාධනා කර සිටිනවා. සියලු දෙනා අසුරයින් නැගිටින්න. අනුශාසනා කතාව ඉදිරිපත් කිරීමට මා ගෞරව නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා පන්පුරේ ශ්‍රී බෝධිමාලාකාරාමාධිපති ශ්‍රී බෝධිරාජ මහ පිරිවෙනේ පරිවේනාධිපති ගෞරව ශාස්ත්‍රවේදී ධර්මාධීශ්වර සර්වඥ විශාල ශාසන කීර්තිමයාලංකාර කාව්‍ය ශ්‍රී පූජ්‍යපාද නම කියන්නට අවසරයි මායිමේ ධම්මකීර්ති ස්වාමීන් වහන්සේ. ඉන්න සංවේදනයට සාදු කියලා නමස්කාරය කියලා පන්සිල් සමාදන්වයි. बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णम् पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेर मध्यपमादधाना वेरमणि सिक्खापदं समादियामि
තිසරණේන සත්‍යෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. හොඳයි හදනාමිතයි. සියලුම ආරාධිත පිළිතුරු එවැගේම දහම් පාසලේ උපප්‍රධානාචාර්ය නිලන්ත කුමාර මහත්මයා එවැගේම උපප්‍රධානාචාර්ය ජයදේශ ගුරුතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය එවැගේම ආරාධිත පින්වත් හැමදෙනා වගේම දෙමාපියන් දුවදරුවන් ඇතුළු කාර්මික පින්වත්නි සම්බුදු තෙමගොල්ල නිමිති කොටගෙන පළමුවේ ශ්‍රී මහින්ද දහම් පාසලේ වර්තමාන ප්‍රධානාචාර්ය කිරිබංගාරේ සීලානන්ද පොඩිහාමුදුරුවන් වහන්සේ එවැගේම උපප්‍රධානාචාර්ය ලග්ගල ලංකානන්ද පොඩිහාමුදුරුවන් වහන්සේ උපප්‍රධානාචාර්ය නිලන්ත කුමාර මෙදතුමන් එවැගේම ජයදේශ ගුරුතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය දෙමාපියන් දුවදරුවන් සියලු දෙනාත් එක්ක එකතු වෙලා මිහින් වෙදගේ සරණිය නමින් භක්ති ගීත වැඩසටහන ඉදිරිපත් කිරීම වෙනුවෙන් කටයුතු සංවිධානය කරලා අද දවසේදී මේ වේදිකාව මත මේ මිහින් වෙදගේ සරණිය ඉදිරිපත් කරන්නට සූදානම් වන අවස්ථාවේ මොහොතේ ආගමික කටයුතු සිදු කරන්නටයි මේ වෙලාවේදී සූදානම් වෙන්නේ. විශේෂයෙන් සිහිපත් කරන්නට ඕන මේ දින කිහිපේ පුරාවටම මේ හැමදෙනාමත් එක්ක එකතු වෙලා ශ්‍රී මහින්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ විදිහට කිරිබංගාරේ සීලානන්ද ස්වාමීන් වහන්සේ බොහෝ වෙනසක් ධර්මයෙන් කටයුතු කළා. අද මේ ආරම්භක අවස්ථාවේදී උන්වහන්සේ නැත්තේ කියන ගැටලුව ඔබට ඇති. කඩුවෙල නාගානන්ද විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි අපේක්ෂක ස්වාමීන් වහන්සේ නමක් විදිහට අධ්‍යාපන කටයුතු හදාරන නිසාවෙන් අද දවසේදී විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙන දවස ඒ අධ්‍යයන කටයුතු කරලා මේ වෙනකොටත් උන්වහන්සේ වැඩම කරවමින් තිබෙන්නේ. මේ වැඩසටහන අතරතුරේදී ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ මේ ස්ථානයට වැඩම කරන බව මුලින්ම සිහිපත් කරන්නට ඕන. Say
විද්‍යාවක් වේවා සියලු දෙනාටම පළමුරේ ශ්‍රී බෝධිමාලාකාරම විහාරස්ථානයේ වැඩවෙසෙන අපගේ ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ වන මායින්නලේ ධම්මකිති ස්වාමීපාදයන් වහන්සේ ඒ එක්කම කිරිබ්බන් වාරේ මේ ස්ථානයේ වැඩ නොසිටියත් කිරිබ්බන් ආරේ සීලානන්ද පොඩි ස්වාමින් වහන්සේ ගෙන්ද ඒකම ලග්ගල ලංකානන්ද ස්වාමීන් වහන්සේගෙන්ද අවසරයි. එමෙන්ම මෙම ස්ථානයට සැපමිනි අපගේ සම්භාවනීය සියලුම අමුත්තන්ගෙන් ද අවසරයි. ඒ වගේම ශ්‍රී මහින්ද දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයෙන්ද ආදරණීය දෙමාපියන්ගෙන්ද ආදරණීය සිසු දරු දැරියන්ගෙන්ද ගම්මාසී සියලු දෙනාගෙන්ද අවසරයි. මට ලැබී තිබෙන්නේ පිළිගැනීමේ කතාව ඉදිරිපත් කිරීමටයි. මා මේ අවස්ථාවේදී මුලින්ම පළමුව ශ්‍රී බෝධිමාලාකාර විහාරස්ථානයේ විහාරාධිපති ගෞරවනීය පරමාධීශ්වර සරබංජ විසරද ශාසන කීර්ති ශ්‍රී විනයාලංකාර දීවල ශ්‍රී බෝධිරාජ මහා පිරිවෙනේ පරිවේනාධිපති කාව්‍ය විසරද නම කියන්නට අවසර පූජ්‍ය ගරු මායින්නොලිය ධම්මකිති ස්වාමීපාදයන් වහන්සේ ඊ타මත්ම නමස්කාර පූර්වක මේ අවස්ථාවේ පිළිගනු ලබනවා. ඒකම ලග්ගල පොඩි ස්වාමීන් වහන්සේද මේ අවස්ථාවේදී ඊ타මත් ගෞරවනීය වශයෙන් පිළිගනු ලබන අතර කිරිබ්බන්නාරේ සීලානන්ද පොඩි ස්වාමීන් වහන්සේද මේ අවස්ථාවේදී ඊ타මත් ගෞරවයුක්ත පිළිගන්නවා. ඒකම මේ අවස්ථාවට සැපමිනි අපගේ සම්භාවනීය ආරාධිත අමුත්තන් සියලුම දෙනාද මහත් සම්සරණ පිළිගනු ලබනවා. ඒකම ශ්‍රී මහින්ද දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ ආදරණීය දෙමව්පියන් ආදරණීය සිසු දරු දැරියන් සහ ගම්වාසී සියලුම දෙනාම ඊටාම ගෞරවයෙන් යුක්ත මේ අවස්ථාවේ පිළිගනු ලබනවා. මේ අරමුණ පැහැදිලි කිරීමට මේ අවස්ථාවේදී මම කල්පනා කළා අප වාර්ෂික වැඩසටහන් පෙළ ගැස්වීමේදී අපි වෙසක් සහ පොසොන් පොහොය දිනවලට අපි සාකච්ඡා කරලා මේ වගේ බැතිගී සරණයක් ඉදිරිපත් කිරීමට සියලු දෙනා ඒකරාශීලා කටයුතු කළා. ඉතින් මා හිතන්නේ මේ බැතිගී සරණය සාර්ථක කර ගැනීමට අපගේ දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය තනතුර උසුලන කිරිබන්නාරේ සීලානන්ද ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේදී උන්වහන්සේගේ මඟ පෙන්වීම අපිට තමයි මේ බැතිගී සරණේ ඉදිරිපත් කරනු ලබන්නේ. ඒකම ලංකානන්ද පොඩි ස්වාමීන් වහන්සේට මේ අවස්ථාවේදී අපිට විශාල සහයෝගයක් දැක්වුවා. ඒ වගේම අපගේ දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය වසර කීපයක් දැරූ අපගේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ වන ධම්මකිති ස්වාමීන් වහන්සේ ගේ මඟ පෙන්වීමත් ආශිර්වාදයක් උපදෙසුම් සහ අනුශාසනාවක් ඇතුළු තමයි මේ බැතිගී සරණිය අපි ආරම්භ කිරීමට සූදානම් වුණේ. ඉතින් මා හිතන්නේ වෙසක් පොහොය සහ පොසොන් පොහොය දිනවල අප විහාරස්ථානයේ ගම්මාසීන්ට ඇදෙනවා අඩුයි. ඒ නිසා තමයි අපි මේ බැතිගී සරණිය පොහොයවල් වලට කලින් යොදාගත්තේ. මොකද මේ නැරඹීමට සහ මේට එක්වීමට ගම්මාසී සියලු දෙනාට අවස්ථාවක් නොලැබෙන නිසා. ඉතින් විශේෂයෙන්ම මම මතක් කරන්න ඕන මේ බැතිගී සරණිය අපි පුරුදු පුහුණු කරනකොට අපට අපේ ගමට විශාල සම්පතක් වන නිවර්තනා මැදිනේ නැත්නම් අපේ දහම් පාසලේ ගුරු තුමිය මේ සඳහා විශාල කැපවීමක් කළා. ඒකම මා හිතන්නේ අර පුරුදු දරුවන් දෙදෙනා සමගම ඒ නිවසට ළමයි කැඳවාගෙන ළමයිගේ ආරක්ෂාව ළමයිගේ විනය විෂයාකාර පුහුණුව මේ හැම දෙයක්ම එතුමිය ලබා දුන්නා. ඇත්තටම අපිට ඇයට විශේෂ ගෞරවයක් ඒ අවස්ථාවේ දෙන්නවන්න ඕන. මොකද මෙතුමිය මේ සඳහා විශාල කැපවීමක් කරපු නිසා. ඒකම මා සහෝදර අනිත් ගුරුතුමියන්ට මේ අවස්ථාවට සම්බන්ධ වුණා. ඉතින් මේ වගේ බැතිගී සරණයක් ඔබ සියලු දෙනාට දැක බලා ගැනීමට අවස්ථාව ශ්‍රී මහින්ද දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලයක් සිසු දරු දැරියන්
කරපු කර්තව්‍යයට මා හිතන්නේ අපිට වචනේ කියා නිම කරන්න බෑ. ඉතින් මේ සමගම මා විසින් නිර්මාණය කරපු රන් විහාර නැමැති විනාඩි 30ක වැනි කෙටි කාලයක් වලට නිර්මාණය කරන ලද එම නාට්‍යද මේ සමගදනාට නැරඹීමට පුළුවන්. ඉතින් මා හිතන්නේ පිළිගැනීමේ කතාව ආරම්භ පැහැදිලි කිරීම මේ විදිහට මම නිමා කරන්න.
Thank you.
හේතු ආසනා දරුවන්ගේ ධනාත්මක සිතුවිලි බෞද්ධ සංස්කෘතිය හා සමග බැඳුණු සදාචාර සම්පන්න සාධාරණ ගුණධර්මයන් උපමට්ටම් කරන සංස්කෘතික මෙවලමක් කියුවේ මම නිවැරදි කියලා හිතනවා. ශ්‍රී මහින්දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ ඇතුළු විශේෂයෙන්ම දෙමාපියන් දරුවන් ඇතුළු ඒ වගේම නයිල් ව්‍යාපාරයේ ඒ නිවන් දනාමිස් ඇතුළු හැමෝගෙම සහභාගීත්වය අපේ ජීවිතයේ ඒ වගේම බෞද්ධ සංස්කෘතියත් එක්ක බැඳලා තියෙනවා. මෙවැනි දරුවන්ගේ ආකල්ප වර්ධනය කරන මේ මෙවල මේ පැතිරි වැඩසටහන අපිට ශක්තියක් වුණේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ. මේ වැඩසටහන අපි වෙසක් මාසයේ තමයි සිදු කරන්න බලාපොරොත්තු වුණේ. හැබැයි කාලගුණික තත්ත්වයන් හේතු කොටගෙන අපි හිතුවා කල්පනා කළා ශ්‍රී ලංකාවට බුදුදහම පැමිණුණා. මේ පුසොල් මාසයේ නිමි කරගෙන මේ වැඩසටහන සිදු කරා. ඒක නිසා මේ පිළිබඳව අපිට අනුශාසනා නිරන්තරයෙන් ලබා දුන්නේ ලොකු ස්වාමීන් වහන්සේ. ඒ වගේම මේ සඳහා දායකත්වය ලබා දුන්නේ ඒ හැම දිනකටම මේ මොහොත සුවිශේෂී අවස්ථාවක්. බුදුපැටි වැඩසටහන තුළින් මේ ශ්‍රී මහින්ද දහම් පාසලේ දරුවන්ගේ ඒ තියෙන ගුණධර්ම සාරධර්ම වර්ධනය කරගන්න ලොකු මෙවලමක් වෙනවා කියලා මම හිතනවා. සාමාන්‍යයෙන් අපේ ජීවිතේ අපි ජීවත් වෙන්නේ බාහිර ලෝකෙත් එක්ක ඇලෙන්නේ. එහෙම නැත්නම් බාහිර ලෝකෙ
තිබෙනවා. මේ බාහිර ලෝකයේ සහ මිනිස්සු එක්ක ගැටෙමින් ජීවත් වෙන සමාජයක් තුළ හැම මොහොතේම මේ බැඳීම කියන දේ අපි හිතේ තියෙනවා. ඒවත් එක්ක ගැටීම තුළ. එහෙම තරඟකාරී සමාජයක් තුළ ජීවත් වෙන මිනිසුන්ට මේ බුදුදහමේ තියෙන මූලික හරය කියලා දෙන බෞද්ධ මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක් තමයි මේ බුදු බෙදගී වැඩසටහන. බුදුරජාණන් වහන්සේගේ ජීවන රටාව ජීවිතේ වටා ගොඩ නැගෙන බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තියෙන ආශ්චර්ය ගුණය මුසු කරමින් ඊටම වර්ණවත් ලෙස අලංකృత විශ්වේදනක ලෙස ගායනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ධර්මය. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සජ්ජහනා කිරීම තුළින් ගායනා කිරීම තුළින් මනුෂ්‍යයාගේ ඇලීමෙන් ගැටීමෙන් පවතින සංතානයට සිසිලසක් ඒ වගේම යහපතක් ලබා දෙනවා කියලා මම හිතනවා. ලස්සන බුදුරජාණන් වහන්සේගේ ගුණය කියවෙන ඒ වගේම සමාජය ගැන කියවෙන ලස්සන ගීතයක් තමයි උපේරාගේ මන කැලඹේගෝ කියන මේ ලස්සන සින්දු. බුදුරජාණන් වහන්සේ ගුණයක් තමයි කියන්නේ. මිනිස්සු ඇබ්බැහි වෙලා ඉන්නේ නොයෙක් සිත මේ පොපියන ඒ වගේම සරාගී සිතුවිලිත් එක්ක බැඳෙන ජීවිතයකට තමයි. මිනිස්සු වාස කරන්නේ ඇස්වලින් දකින දේවල්. මිනිස්සු වාස කරන්නේ කන්නඩින් අහන සින්දුවල. එහෙම ඇස්වලින් කන්නඩින් අහන ගැටෙන ලෝකෙට බුදුරජාණන් වහන්සේගේ ගුණය කියවෙන මේ වගේ වැඩසටහන් පැවැත්වීම මේ වැඩසටහන් තුළ මේ ශ්‍රී මහින්දහම් පන්සලේ දරුවන්ගේ ඒ බෞද්ධ චින්තන සාරගත ගුණධර්ම ඇති කරන්න ලොකු අධිකාරයක්. මේ අධිකාරය සකස් කරන මේ ෆවුන්ඩේෂන් එක මේ සකස් කරන දරුවන්ට මේ බෞද්ධ අධ්‍යයනය ඒ වගේම බෞද්ධ දර්ශනය කියන්නේ දරුවන්ගේ හිතේ ඇති කරන්න විශේෂයෙන් කැපවුණ පිරිසක්. ඒ පිරිසතරින් මම පළමුවෙන් දකින්නේ අපේ විහාරස්ථානයේ අපේ ගුරු ස්වාමීන් වහන්සේ. සමහර වෙලාවට මට තේරෙන්නේ නැති අවස්ථාවල ලොකු හාමුදුරුවෝ ඒකෙන් මට කරුණු කියනවා. ඒ තමයි මේ පළවෙනි පිටුව. ඒ වගේම තමයි මේ දරුවන්ට මේ වගේ වැඩසටහන කරන්න ශක්තියක් වෙච්ච තව කෙනෙක් ඉන්නවා. පිරිස ගොඩක් ඉන්නවා. ඒකෙන් මම කැපී පෙනෙනවා. මම කැමතිම ඒ කියන්නේ මම කැපී පෙනෙන මම දැක්ක කෙනෙක් තමයි කාලයක් තුළ දරුවන්ට මේ බුදු බෙදගී වැඩසටහන කරන ආකාරය ලස්සනට අනර්ග ලෙස මිනිසුන්ගේ සිත ඇද ගන්නා ලෙස වර්ණවත් ලෙස විචිත ලෙස කරන්න දරුවන් මෙහෙයුවේ අපේ නිවන් කරන්නේ. අන්නේ ලැබෙන ශක්තිය අපේ ධර්ම පාසල ගමට හරි ශක්තිය වටිනවා. ඒ වගේම තමයි දරුවන්ගේ දෙමාපියන් සංවිධානය කරගෙන ඔක්කොම එකතු වෙලා මේ වැඩසටහන ලස්සන සිදු කරනවා. එතකොට මේ හැම දෙයකින්ම වර්ධනය වෙන්නේ දරුවන්ගේ පෞරුෂත්වය. සාමූහික බව, එකමුතු බව, එකමුතුව කටයුතු කරන ආකාරය, ඒ වගේම බයක් නැතුව මේ වලස්සන්ට සංවිධානය කරමින් ඒ වගේම ඒවා සත්‍යයනා කරමින් මේ හැම දෙයකින්ම දරුවන්ගේ යහපත දරුවන්ගේ මනස තමයි තුනේ. සාමාන්‍ය මේ තරඟකාරී සමාජයේ අපි දකින දේ තමයි දරුවන්ගේ විනය සම්බන්ධව ගැටලු.
ඒක දරුවන්ගේ විනය සම්බන්ධව ගැටලු සමාජයෙන් එක්ක මේවා මිනිස්සු අතරට ගිහින් ප්‍රශ්න දෙන්නේ. ඒ හැමදේම සිද්ධ වෙන්නේ බෞද්ධ අධ්‍යයනය පිළිබඳව මූලික හැදෑරීමක්වත් නැති වුණා. එතකොට මේ හැමදේම පිළිමහලක් වෙනවා. මේ වගේ වැදගත් වැඩසටහන් සිදු කරනවා. මේ වගේ වැදගත් වැඩසටහන් සිදු කිරීම තුළ ඒ දරුවන්ගේ පිළිමය ගුණධර්ම දිනනවා. දැන් සාමාන්‍යයෙන් අම්මලා තාත්තලා ගත්තාම අම්මලා තාත්තලා කාලයක් විතර වයස ගෙවිලා අලුත් පරපුර තමයි දැන් බිහි වෙන්නේ. ඒ අලුත් පරපුරට මේ බුදුදහමේ තියෙන මූලික හරය කියලා දෙන්න පුළුවන්. බෞද්ධ මනෝවිද්‍යාත්මක ප්‍රවේශය තමයි බුදුරජාණන් වහන්සේ මේක බුදේ සාමාන්‍ය නිකන් ඔහේ ගීත ගැනීමක් නෙමෙයි. මේ හැම දෙයක් තුළින්ම බුදුරජාණන් වහන්සේ ගුණයක් සිදු. බෞද්ධ සමාජ වටපිටාවක් ගොඩනැගෙනවා. ඒ බෞද්ධ දර්ශනයක් තුළ බෞද්ධ සමාජය තුළ ගොඩනැගෙන අපි ඉගෙනක පරිපූර්ණ දරුවන්ට යහපත් ගුණධර්ම සාරධර්ම ඇති කරන්නේ මානසික ශක්තිය දියුණු ඇති කරන්නේ විශාල සෙවණක් තමයි මේ වැදගත් වැඩසටහන. ඉතින් මේ වැදගත් වැඩසටහන ඇත්තෙන්ම සමහර අවස්ථාවලදී මට දහම් පාසලට බැරි වුණත් හැම දෙයක්ම ගුරුවරු සාකච්ඡා කරලා දෙමාපියන්ගේ උතුම්භාවයෙන් ඒ දේවල් එක සිදු කරා. ඒකට තියෙන්නේ නිහතමානී සතුට. එතන මේ වැදගත් වැඩසටහන මේ වගේ සිදු කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රශංසාවක් නෙවෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ දරුවන්ගේ අනාගතය. ඒක නිසා ඒ හැම දෙයකටම මූලික අධිකාරමක් වශයෙන් අපිට ලොකු ස්වාමීන් වහන්සේ අනුශාසනා සිදු කරන මොහොතකම ඒ වගේම තමයි විහාරස්ථානයේ පුදු ස්වාමීන් වහන්සේ සමාජයට මම කැම්පස් එකට ගිහිල්ලා මට ඉන්න බැරි වෙන අවස්ථාවක පවා පුදු ස්වාමීන් වහන්සේ තමයි දහම් පාසලේ කටයුතු කරන්නේ. ඒ හැම දෙයක්ම අපිට මේ මොහොතේ දැකලා සතුට වෙන්න පුළුවන්. ඒ ශක්තිය තමයි අපි මේ දුක් විඳින්නේ. නිහතමානී සතුට. ඒ වගේම දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් විශේෂයෙන් නිවර්තන මිස් මට සමහර අවස්ථාවලදී කෝල් වලින් කතා කරනවා මොකද හොඳයි කියලා මේ විදිහේ කැපකිරීම උනන්දුයි ඕනකමින් මේ වැදගත් වැඩසටහන සිදු කරන මූලිකත්වයක් දායකත්වයක් දුන්නා. ඒක මේ මොහොතේ හැමදිනම කියන්න කරනවා. මොකද හොඳ දේ ඒ වගේ තමයි දෙමාපිය. අපි දෙමාපිය සමහරවිට ඇඳවලා මේ සම්බන්ධ කතා කරලා තියන්නේ දෙමාපිය කිව්වේ ආම්බුරනේ හරියට මෙහෙම කියලා ඒ දරුවන්ගේ නැනවන වර්ධනය කිරීමට මෙවැනි වැඩසටහනක් සිදු කිරීමට දෙමාපියන්ගෙන් අපි හරි ශක්තියක් ලැබුණා. ඒ ශක්තිය ඒ ලැබෙන ධෛර්යය මේ දහම් පාසලේ ගෞරවයට හේතු වෙනවා. ඒක නිසා බුද්ධ ධර්මයේ බුද්ධ දර්ශනය ලැබෙන මේ මාසෙ මේ පින්කර මාසෙ තුල ශ්‍රී මහින්ද දහම් පාසලේ සිදු කරන බුදු ගතිගේ වැඩසටහන අතිශයින්ම අනාගත ලස්සන සිදු කරනවා. ඒ පිළිබඳව හැමදෙනාටම පුණ්‍යානුමෝදනාවක් සිදු කරනවා. ඒ වගේම මේ අවස්ථාවට සැපමී ඒ හැමදෙනාම මේ අවස්ථාවට සහභාගී වෙලා ඒ දායකත්වය ලබා දීම පිළිබඳව නිහතමානී සතුටක් තියෙනවා. ඒ වගේම පරිපාලනාංශයේ ඒ කටයුතු කරන මහත්මයා ඒ මහත්මයාට පුණ්‍යානුමෝදනාවක් මේ අවස්ථාවේදී සිදු කරනවා.
මේ දහම් පාසලේ ඉන්න වගේ වැඩසටහන් මේ සිදු කර ගැනීමට අපිට ශක්තියක් ධෛර්යයක් ඒ ලබා දෙන ස්වාමීන් වහන්සේට පුණ්‍ය මොහොතක් සිදු කරනකම මෙවැනි වැඩසටහන් සිදු කිරීමට ඔබ සෑම දිනකටම ආශිර්වාද ශක්තිය ලැබෙනවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා හැම දිනකටම සම්පූර්ණ